ලග්නයෙන් උපන් ඔබට 2026 වසරේදී ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ රැකියාව හා ව්‍යාපාර මූල්‍ය තත්ත්වයේ ආදරය සහ විවාහය කියන මෙන්න මේ කරුණු සඳහා ඔබේ ග්‍රහචාරයට අනුව ඔබට බලපාන්නේ මොන වගේ ආකාරයෙන්ද කියන කාරණය මේ වීඩියෝ එක ඇතුළේ ඔබ සමගම සාකච්ඡා කරනවා. නිසා ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝවේ මුල සිට අවසානය දක්වා රැඳී සිටින්න සහ මේ දක්වා අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා ඊරහඳ ජ්‍යොතිෂ්‍ය සමග සම්බන්ධ වෙන්න කියලා. ඔබ ධනු ලග්නාධිපති කෙනෙක් නම් මේ ඔබට ඉතා වාසනාන්ත වසරක් බව මුලින්ම සඳහන් කරන්න ඕනි. ධනු ලග්නයේ සූර්ය වර්ෂයේ පුරාම විජයක් ග්‍රහණයට ලක්වන ලග්නයක්. ඔබට තේරුනේ නැත්නම් 2026 වසර කියලා කියන්නේ ඔබේ ජයග්‍රහණ විජයග්‍රහණ බවට පත්වෙන වසරක්. ඔබේ ජන්මපත්‍රයට අනුව මේ වසරේදී ඉතා ප්‍රබල ග්‍රහ පිහිටීම් රැසක් සිදු වී තිබෙනවා. ඔබේ ජන්මපත්‍රයේ දකුණු දිශාව සෙනසුරුගෙන් බලවත් වී තිබෙන්නේ. සෙනසුරුගේ මේ බලවත් වීම නිසා ධනු ලග්න හිමි ඔබේ අධ්‍යාපනය, ආර්ථිකය, රැකියාව, සෞඛ්‍ය සහ විශේෂයෙන්ම ආදරය සහ විවාහය කියන මෙන්න මේ කරුණු සඳහා ඉතා තදින්ම මෙය බලපානවා. රැකියාව සහ ව්‍යාපාර තත්ත්වය 2026 වසරේදී මොන වගේ වේවිද කියන කරුණු මුලින්ම කතා කරොත් මේ වසරේදී ඔබට තරමක් කාර්ය බහුලව වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබට ටිකක් මහන්සි වෙලා වැඩ කළ යුතු කාල පරිච්ඡේදයක් තමයි 2026 වසරේදී ඔබට මුලින්ම උදාවන කාල පරිච්ඡේදය. ඔබ කාර්ය බහුලව මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා කියන දේ හිතන්න එපා. ඔබ කොතරම් මහන්සි වෙලා වැඩ කරනවාද ඒ තරමට ඔබට ප්‍රතිලාභ ලබන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. ඒ නිසා මුල් මාස කිහිපය තුළ තරමක් දුරට වෙනදාට වඩා කටයුතු අධික වීමක්, කාර්යබහුල වීමක් ඔබට වෙන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක ඔබ අධෛර්යමත් වෙන්න එපා. වැඩ වැඩි කියලා වෙලා මානසිකව වැටෙන්න එපා. මුල් මාස කිහිපය තුළ ඔබ වෙන වෙහෙස වීමට ප්‍රතිඵල අවුරුද්දේ මැද වෙද්දිම ඔබට ලබන්නට තරම් වාසනාව ශක්තිය තියෙන කාල පරිච්ඡේදයක් තමයි 2026 වසර තුළ ඔබට ලැබෙන්නේ. තවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණාවක් තමයි ඔබ අවුරුද්ද මුලම වෙහෙස මහන්සි වී කටයුතු කිරීම නිසා ඔබේ අනාගත දියුණුවට අඩිතාලම වැටෙන කාලයක් මේක. වෙනදා මෙන් නොව එදිනදා අවශ්‍යතා සඳහා ඔබ රැකියාව කළා වුණත් මේ වසර මුල ඔබ කරන දැඩි කැපකිරීම නිසා ඔබේ ජීවිතයේ අනාගතය සඳහා අවශ්‍ය කරන මාර්ගය සෑදෙන කාල පරිච්ඡේදයක් තමයි ධනු ලග්න හිමි ඔබට මේ උදා වෙන්නේ. නව ව්‍යාපාරයක් හෝ සංරැකියාවක් ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් වසරේ මුල් මාස කිහිපය මග හැර ඔබට එය ආරම්භ කළ හැකි නම් වඩා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන් බව ඔබේ ග්‍රහචාර්ය අනුව පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මාධ්‍ය, ඒ වගේම සංනිවේදන හෝ නිර්මාණ ශාස්ත්‍රය කියන මෙන්න මේ සම්බන්ධ කටයුතු සඳහා ඔබ වසරේ මුල් මාස කිහිපය මග හරිනවා නම් වඩා සුබදායක ප්‍රතිඵල ලබා ගන්න එය හේතුවක් වන්නට පුළුවන්. නමුත් ඔබ මතක තබා ගන්න ඔබ මේ වෙද්දී එවැනි කටයුතු ආරම්භ කිරීමට අදහසකින් ඉන්නවා නම් එය කල් දැමීම එතරම් උචිත නැහැ. ඔබට ආරම්භ කිරීමට තරම් දැඩි ධෛර්යයක්, දැඩි ශක්තියක් හිතට දැනෙනවා නම් එය ආරම්භ කරන්න. නමුත් ඔබ නව දෙයක් කිරීම සඳහා හිතනවා නම් මම පටන් ගන්නේ කවදාද කියන කාරණාව සඳහා ඔබ තරමක් දුරට වේලාව අරගෙන ඒ සඳහා සූදානම් වීම ඉතා යෝග්‍යයි. ඔබ කරන බොහෝ දේ සඳහා ප්‍රතිඵල ඔබට ජුනි මාසයෙන් පසු කාලයේදී ලැබෙන අතර ඒ ප්‍රතිඵල සමග සමාජයේ විශිෂ්ට ප්‍රතිරූපයක් නිර්මාණය වීමේ හැකියාවක්ද පවතින බව ඔබ සිහියේ තබා ගන්න. ධනු ලග්න හිමි ඔබට 2026 වසරේ මුදල් තත්ත්වය නැත්නම් ආර්ථික තත්ත්වය මොන වගේ වේවිද? වසර ආරම්භයේදී නම් තරමක් තද විය හැකි බැවින් අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම ඉතා වැදගත්. මතක තබා ගන්න මුල් මාස කිහිපය තුල ඔබට යම් තරමක ආර්ථික අපහසුතා මේ සම්භාවිතාවක් පවතින බැවින් කරුණා කරලා ඔබ අනවශ්‍ය වියදම් පාලනය කරන්න. මම ඔබට කියන්නේ වියදම් නවත්තන්න නෙමෙයි. ඔබ විසින් අනවශ්‍ය විදිහේ වියදම් සිද්ධ කරනවා නම් මුල් මාස කිහිපයේවත් ඒ අනවශ්‍ය වියදම් පාලනය කරන්න. ඒ ඔබට වසර මැද සිට ප්‍රතිඵල ගෙනත් දෙන්න බෙහෙවින්ම බලපාන කාරණයක්. මම නැවත කියනවා වසරේ මුල අනවශ්‍ය වියදම් නවත්වන්න. ඒ වගේම ණයට ගැනීමෙන් සහ විශේෂයෙන්ම ඔබේම අයටවත් ණයට දීමෙනුත් ඔබ වැළකී සිටින්න.
ඔබේ ග්‍රහචාරයට අනුව ඔබ යම් කෙනෙක්ට ණයට දෙනවා නම් නැවත එය ගැනීමේදී හිත් රිදීම් හෝ ඔබට නැවත ඒ මුදල් ලබා ගැනීමටත් නොහැකි වීමේ තත්වයක් ඇති විය හැකියි. ඒ නිසා කරුණා කරලා ඔබේ මුදල් තිබෙනවා නම් එය ප්‍රවේශම් කරලා ඔබ ළඟ තියාගන්න. හිතවත්කම වෙනුවෙන් මේ වසරේදී ඔබ මුදල් කෙනෙක්ට ණයට දෙනවා නම් එය ඔබට කරගන්න ආර්ථික හානියක් විය හැකියි. වසරේ මුල් කාලයේදී මම పూర్වයෙන් සඳහන් කළ පරිදි ඔබ ඔබේ අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ඔබ කටයුතු කළොත් වසරේ මැද භාගයේදී ගුරු ග්‍රහයාගේ තියෙන සුවිශේෂී බලපෑම නිසා ඔබේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙනවාමයි. ඒ විතරක් නෙමේ පැරණි ආයෝජන වලින් පවා ඔබට ධනය උපදිනවා. විශේෂයෙන්ම හදිස්සි ධනලාභ පවා ලැබීමේ අවස්ථාවක් පවතිනවා. යම් විදිහක ඔබ වසරේ මුලදී අනවශ්‍ය වියදම් පාලනය කර නොගැනීම නිසා ණයට දීම වැනි කරුණු නිසා ඔබ ණයට ගැනීම නිසා ඔබ ආර්ථිකව අස්ථාවර වී තිබුණොත් ඔබට ඔබ ලබන ධනලාභ වලින් කරන්නට සිදුවන්නේ පැරණි ණය ගෙවීම පමණයි. මම නැවත කියනවා ඔබට ඔබේ ධනලාභ වලින් කරන්නට සිදුවන්නේ පරණ ණය ගෙවීමක් පමණයි. ඒ නිසා ධනු ලග්න හිමි ඔබ වසරේ මුල සිට ඉතා සිහිබුද්ධියෙන් කටයුතු කිරීම අතිශයින් වැදගත්. ධනු ලග්න හිමි ඔබගේ ආද්‍රය සහ විවාහය කියන මෙන්න මේ කරුණු 2026 වසරේ මොන වගේ වේවිද කියන එක ගැන සාකච්ඡා කළොත් අවිවාහක අයට වසර මුල් කාලයේදී විවාහ යෝජනා ස්ථිර කරගන්න වාසනාව ශක්තිය ලැබෙනවා. ඒ සඳහා ඉතා සුබදායකයි. වසරේ මුල් කාලයේදී ඔබට හැකිනම් ඔබේ විවාහ යෝජනා ස්ථිර කරගන්න, ඒ ඔබට විවාහයකින්ම කෙලවර කරගන්නට හැකියාව තිබෙනවා. කුමක් හෝ බාධාවක් නිසා ඔබේ විවාහය ඔබට කරගන්න බැරි වෙලා තිබුණා නම් පෙර වසරකදී හෝ වසර කිහිපයකදී මේ වසර තුළ ඔබේ විවාහය සිද්ධ කරගන්න පුළුවන් තරම් ඉතා සුවිශේෂී ග්‍රහ පිහිටීම් ඔබේ ලග්නයේ පවතිනවා. ඒ නිසා ඔබේ විවාහය මේ අවුරුද්දේ ස්ථීර වශයෙන් ඔබට කරගන්න පුළුවන්. ධනු ලග්නයෙන් උපන් ඔබ මේ වෙද්දී විවාහපත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ අතිශයින් සැලකිලිමත් යුතු කාල පරිච්ඡේදයක් තමයි මේ ඉදිරියට උදාවන කාලය. ඔබ අතිශයින්ම සැලකිලිමත්ව කටයුතු කළ යුතුමයි මේ කාලය තුලදී. ඔබ පවුලේ අය සමග කටයුතු කරනකොට ඔබ තරමක් සැලකිලිමත් වෙන්න ඕනි. මේ කාලය පුරාවටම ඔබ ඉතා ඉවසිල්ලෙන් ඔබේ පවුලේ අයත් එක්ක ගනුදෙනු කළ යුතුමයි. ඔබේ අනවශ්‍ය කතා බහ ඔබේ වචන නිසා ඔබට අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඇතිවීමේ අවස්ථාව පවතිනවා. ඒ නිසා වචන භාවිතයේදී නම් වෙනදාට වඩා ධනු ලග්න හිමි ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඔබ අහලා ඇති මිනිස්සු කියනවා ඉල්ලගෙන කනවා කියලා කතාවක්. අන්නේ ඉල්ලගෙන කෑම කියන එක හොඳම එකෙන් කන වසරක් තමයි ධනු ලග්න හිමි ඔබට මේ වසර. ඒ නිසා කරුණා කර ඒ කාරණය ඔබ හොඳින්ම මතක තබා ගත යුතුමයි. හොඳයි, එහෙනම් ධනු ලග්න හිමි ඔබට 2026 වසරේදී සෞඛ්‍ය තත්ත්වය කොහොම වේවිද කියන කාරණාව කතා කළොත් ධනු ලග්න හිමි ඔබට 2026 වසරේදී සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නැහැ. නමුත් ඔබට තරමක් දුරට ආමාශගත රෝග වලින් පෙළෙන්න පුළුවන් කියන කාරණාව තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ කාලය තුල ඔබ ඔබේ ආමාශයේ උදරය වැනි ස්ථාන සම්බන්ධයෙන් යම්කිසි රෝග තත්ත්වයක් පෙන්눔 කරනවා නම් එය නොසලකා නොහැර පුළුවන් තරම් ඔබ ඒ රෝග උස්සන්න වීමට අවස්ථාවක් නොතියන එක ඔබට ඉතාමත් ගුණදායකයි. එනිසා ශාරීරිකව ඔබට එතරම් අයහපත් භාවයක් නොපෙනුනත් ඔබ ආමාශගත රෝග වලින් පිළීමේ යම් සම්භාවිතාවක් තියෙන නිසා සමස්තයක් විදිහට ඔබේ 2026 වසර තුලදී ඉතා දරුණු රෝග වලට පත්වීමේ අවස්ථාවක් නැහැ. නමුත් ඔබ ආමාශගත රෝග වලදී නම් යම් සැලකිල්ලක් දක්වන්න. මම ඔබට අවසාන වශයෙන් මෙන්න මේ කරුණු ටික සඳහන් කරන්න ඕනි. ඔබ මේ කාලය තුල යම් ආකාරයකට පරිස්සම් වෙන්න, ශනික කෝපය ඇතිවන අවස්ථාවන් වලින් පුළුවන් තරම් ඒවා මගහරින්න. ඒ වගේම ඔබට කෝපයක් ඇති වුණොත් පාලනය කරගන්න ධනු ලග්න හිමියන් ඔබ දක්ෂ වෙන්න ඕනි. එහෙම නොවුනොත් ඔබට ශාරීරික සෞඛ්‍යයට දෙය අහිතකර විදියට බලපෑම් කරන්න පුළුවන්.
සමහරක් වෙලාවල් වලදී මම ඔබට මුලින්ම සඳහන් කරා වගේම ඔබේ අනවශ්‍ය වචන නිසා අනවශ්‍ය ප්‍රශ්න රාශියක් ඔබේ ජීවිතයට එන්න පුළුවන් සහ ඒවා තුලින් ඔබේ මානසික සහනය පවා බිඳ වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ එහි තියෙන අනිසිකර බලපෑම ඔබේ සියලුම දේවල් වලට බලපාන්න පුළුවන්. මම මුලින් කියපු ඔබට අයහපත් නොවන දේවල් වලට පවා මේ සියල්ලම බලපාන්න පුළුවන් ඔබේ තියෙන ක්‍රියාකලාපයත් එක්ක. ඒ නිසා ඔබ යම් විදිහකින් යම් කටයුත්තක් කරනවා නම් ඒ තුලදී පුළුවන් තරම් සිහි බුද්ධියෙන් කල්පනාවෙන් බුද්ධිමත්ව ක්‍රියා කරන්න. යම් ආකාරයකට ඔබ දරු සම්පත් බලාපොරොත්තු වෙන මව්පියෙක් නම් ඔබට මේ වසරේදී ඔබේ සිහිනය මල් පලවා ගන්නට පුළුවන්. ඒ වගේ ඔබ විදේශගත වන්න බලාපොරොත්තු වෙන යම් කෙනෙක් නම් ඔබේ ඒ බලාපොරොත්තුවත් ඉටු කර ගන්නට පුළුවන් අවුරුද්දක් වශයෙන් 2026 වසර ධනු ලග්න හිමි ඔබට මට සඳහන් කරන්නට පුළුවන්. සමස්තයක් වශයෙන් 2026 වසර තුල ඔබ එඩිතර පුද්ගලයෙක් විදිහට කඩිසරව වැඩ කරනවා. යකීම අනාගතය ගැන සිතා ඔබ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු වෙනවා. දියුණුව වෙනුවෙන් ඔබ උද්‍යෝගයෙන් ක්‍රියා කරන වසරක් තමයි 2026 වසර. තීන්දුව తీරන ගැනීමේදී ඔබ කලබල නොවී සිහි බුද්ධියෙන් තීන්දුව తీරන ගත යුතු වෙනවා. ඒ වගේම ඔබ සමාදානයෙන් කටයුතු කරන්න වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය ගැන නම් තරමක් දුරට සැලකිලිමත් වෙන්න. කැස්ස, හිස ආශ්‍රිතව කැක්කුම්, මේ වගේම උදරය ආශ්‍රිත ආබාධ ඔබට වැළඳීමේ යම් සම්භාවිතාවක් පෙන්වන බැවින් ඔබේ රෝග තත්ත්වයන් ගැන නිරන්තරයෙන් සැලකිල්ලෙන් සිටින්න. සමස්තයක් විදිහට ඔබට 2026 වසර ඉතා සාර්ථක වසරක් බව මම මේ අවස්ථාවේදී ධනු ලග්න හිමි ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මේ දක්වා ඔබ ඉරහඳ ජ්‍යොතිෂය සමග සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා like එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඔබ සැමට ලැබුවා වූ 2026 වසර සාර්ථක වාසනාවන්ත ඔබේ හීන සඵල වෙන සියලු දෙවියන්ගේ ආරක්ෂාව සැරසෙන සියලුම ග්‍රහයන්ගේ අපල දුරු වී යන කාලයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.